මේ කොහෙවත් යන ගම් බල්ලන්ට පුළුවන් නම් කැමේස් වල වාඩි වෙලා කන්න. ඔරිජිනල් ජෙනුයින් බල්ලෙකුට බයිද? කැමේස් වාඩි වෙලා කන්න. අර මාසිනි ඒ කරපු වැඩෙන් පස්සේ සිරිමල් මං තාම විශාඛගේ මුණ බලන්න ගියේ නෑ. අඩුම ගානේ කෝල් එකක් දුන්නේ නෑ. හැබැයි හෙලන් නැන්ටි වින්කල් බාස් කෙනෙක් නැතුව ඔරිජිනල් කේන්දර බලන මිනිස්සෙක් ආවයි කිව්වත් මං නම් හිතන්නේ වැඩක් වෙයි කියලා. ඒයි වින්කල් බාස් කෙනෙක් වගේද කේන්දර බලන මිනිසයා? නෑ වෙනස්. ද වින්කල් බාස්ලාගේ මචං ගෑවෙනවනේ. කේන්දර බලන්නයි ගිහින් මචං නැහැ පිරිසිදුට ඉන්නවා ඒගොල්ලෝ. දැන් කේන්දර වලින් ඔච්චර හරියනවා කියන්නේ කොහොමද? අර කතාවක් තියෙන්නේ නැන්ටි පටාගෙන ආපු හැටියට තමයි ඔතාගෙන යන්නේ කියලා. දැන් බලන්න මේ සෑම් අංකල් දිහා. අන්න බලන්න මගේ දිහා. ඔයා කවදාකවත් ඉතින් මගේ දිහා බලන්නේ රවණවයි ඔරොනවයි. හරි ඔය ඒ කියන කොටත් ඔය රවණ. බලන්න. දැන් මේ සෑම් අංකල්ගේ පප්පා ඇවිල්ලා. පප්පා ඇවිල්ලා? අපේ පප්පා කොහොමද බං එන්නේ? ඒ මනුස්සයා මැරිලා? නෑ පප්පා කොච්චර වැදගත් මිනිස්සෙක්ද? නැත්තම් අපේ පප්පා තමයි. ඇති. ඕකේ. දැන් එතකොට සෑම් අංකල්ගේ මම්මා. අපේ මම්මගේ සෑම්. ඕකේ. දැන් එතකොට සෑම් අංකල් ගිය ඉස්කෝලේ කොලෙජ් එක ඉන්ටර්නැෂනල් කොලෙජ් එකකට ගියේ. ඒ වගේද? ඥාතියෝ සහෝදරයෝ ඥාතියෝ කවුද කී දෙනෙක් ඉන්නවද දැන් අක්කන් අපේ ලොකු අයියා. අපේ ලොකු අයියා ડોක්ටර් කෙනෙක්. ළඟ බෙහෙත් කලවම් කරනවා. එතකොට අපේ පොඩි අයියා ලෝයර් කෙනෙක්. ළඟ ටයිප් කරනවා. ඉතින් සෑම් අංකල්ට කොහොම ජීවත් වෙන්න පුළුවන් මිනිහෙක් නැත්තම් අපේ ගමේ හැමෝම කියනවනේ ඕක. පුතා මාළු බෙදාගත්ත. නෑ මේ ගන්න කමන්නේ මේ කැලක. නෑ කන්න. මේ ළමයි ඔන්න කොල්ලෝ. දැන් ඉතින් එහෙම වැදගත් විදියට ඉන්න පුළුවන් මිනිස්සෙක් නේ. නිකම්ම මේ ගමේ මිනිසුන්ට බලු වෙලා තියෙන්නේ. ඔව්. මොකද කිව්වේ? නෑ මං කිව්වේ මේ සෑම් අංකල් දැන් ගමේ මිනිස්සු සෑම් අංකල්ගේ ඔළුව හොඳ නැහැ කියන. සෑම් අංකල් හොරා කියලා කියන. ඒ ඔක්කොම මේ ගමේ සෑම් අංකල් කුකුලා කියලා කියනවා. ඉතින් මං කියන්නේ ඔච්චර වැදගත් මිනිස්සෙකුට එහෙම කියන්නේ මොකෝ කේන්ද්‍ර සෞතේ ඉඳලා නෑනේ. සෑම් අංකල්ගේ බේබතු කම හින්දා. මේ දිහා මාළු කෑ. මොකද කරන්නේ? මල්සිරි මේ වරේ පුතේ සාලෙට කන්න. වරේ කැමේසි වාඩිලා කමු. මේ කොහෙවත් යන ගම් බල්ලන්ට පුළුවන් නම් කැමේසි වල වාඩිලා කන්න. ඔරිජිනල් ජෙනුයින් බල්ලෙකුට බයිද? කැමේසි වාඩිලා කන්න. වරේ මල්සිරි මේ සිරිමල්ලා ඒ හැපතර වෙලා කාපන්. මල්සිරි වරෙන් මල්සිරි